ඒ නිසා අපි හිතනවා ළමයි නිතර අසනීප වෙනවා කියලා. හැබැයි මේ දවස්වල ටික අසනීප ගතියක් තියෙනවා. ડોක්ටර් හිතන විදිහට මොකද්ද මේකට හේතුව? ඔව් දැන් මෙහෙමයි. වෛරස් කියන ඒවා අපිට කවදාවත් නවත්තන්න බෑ. ඒක කවදාවත් ලෝකේ නැවතිලත් නෑ. අද එක වෛරස් එකක්, හෙට තව එකක් කොහොමම යනවා. දැන් කොවිඩ් කාලේ මතක් කරොත් කොවිඩ් කාලේ වෛරස් එක ගත්තත් ඒ වෛරස් එකට හැම මනුස්සයටම එකපාර එක විදියට එෆෙක්ට් උන්නේ නෑ නේ. එක්කෙනෙක් සමහරව හිටියා PCR එක කළා PCR එක පොසිටිව් වෙනකන් දන්නේ නෑ කොවිඩ් හැදිලා කියලා. ඒ කියන්නේ එයාට කිසිම රෝග ලක්ෂණයක් නෑ. තව කොටසක් හිටියා උණ විතරයි. තව කොටසක් හිටියා කැස්ස හෙම්බිරිසා විතරයි. තව කොටසක් තිබ්බා උණයි කැස්සයි හෙම්බිරිසායි තුනම තියෙනවා. තව කොටසක් නියුමෝනියා හැදුණා. තව කොටසක් ජීවිතේ දාලා යන්න උණා. ඒ වගේ එකම වෛරස් එකට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. එතකොට ඒකෙන් කියවෙන්නේ ඒ වෛරසය ඇඟට ඇතුල් වෙච්ච පළියටම අපි ලෙඩ වෙනවා කියලා එකක් නෑ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ දෙයක. ඒ වගේ ඕගොල්ලෝ හැමෝගෙම දරුවන්ගේ ඇඟවල් වලට දවස ගානේ වෛරස් ඇතුල් වෙනවා. එතන නෙමෙයි ප්‍රශ්නේ. අපි හිතමු වෛරස් ඇතුල් වෙන ගානේ ලෙඩ වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ ඕගොල්ලන්ගේ දරුවගේ ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලයි කියන එක. එතනදී තමයි දෙමව්පිය විදියට කාර්යභාරය තියෙන්නේ. ඒතර වෛද්‍ය උපදෙස් ගන්න එපා කියලා නෙමෙයි මෙතන කියන්නේ. වෛද්‍ය උපදෙස් වලට අනිවාර්යෙන් යන්න ඕනේ. හැබැයි ඕගොල්ලන්ගේ දරුවෙක් නිතර ලෙඩ වෙනවා නම් අනිවාර්යෙන් දෙමව්පියන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා.